යාළුවනේ ඔයාලා වෙනද වගේ මටත් සාදරයෙන් පිළිගන්නවා අපේ Eagle Geek Show YouTube channel එකට. ඉතින් යාළුවෝ අද කාලේ අපේ වටිනා කියන හැමදේම තියෙන අපේ Google account එකේ example එකක් විදිහට ගත්තොත් photos, contact, email, ඒ වගේම වැදගත් document එහෙම අපි drive පවා දානවා. ඉතින් යාළුවනේ කවදාද හිතුවද ඔයාගේ මේ වටිනා කියන දත්ත ටික ඔයා නොදන්න වෙන කෙනෙක් බලනවා ඇති කියලා. ඉතින් යාළුවෝ අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා ඔයාගේ Google account එකට ඔයා නොදන්න වෙනත් device වලින් log වෙලා තියෙනවද කියලා බලන්නත් ඒ වගේම log වෙලා තිබ්බොත් අනවශ්‍ය device ලේසියෙන්ම ඉවත් කරගන්නෙත් කොහොමද කියලා. ඉතින් යාළුවෝ වීඩියෝ එකට යන කලින් ඔයාලට පොඩි පුංචි මතක් කිරීමක් කරනවා. ඔයා යාළුවෝ අපේ YouTube channel එක තවම subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්න කියලා. එතකොට අපි අලුතින් වීඩියෝ දාපුවා වගේ ළඟටම ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මෙතනදී ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන setting application එක මෙන්න මේ විදිහට open කරගන්න එක. දැන් යාළුවනේ ඔයා මේ menu එකෙන් පොඩ්ඩක් scroll down කරලා පහළට යන්න. පහළට ගිහලා බලන්න යන්නේ Google කියලා option එකක් තියෙනවද කියලා. තියෙනවා නම් යාළුවනේ මෙන්න මේ විදිහට touch කරන්න මේ option එක උඩ. ඊට පස්සේ යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Google account එකේ මෙන්න මේ විදිහට. දැන් යාළුවනේ ඔයාලට පේනව නේද මෙතන උඩම තියෙනවා මගේ Google name එක. අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔය එකපාරම මෙන්න විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මේන menu එකෙන් ඔයා මේ උඩම තියෙන manage your Google account කියලා option එක අන්න ඒක උඩ යාළුවනේ එකපාරම මෙන්න විදිහට touch කරන්න. දැන් යාළුවනේ මෙතන තියෙන දෙවෙනියට security and sign in කියලා option එක අන්න ඒක උඩ යාළුවනේ දැන් ඔයා touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මේ menu එකේ පොඩ්ඩක් ඔයා පල්ලෙහාට scroll down කරන්න. දැන් යාළුවන්ට පේනව නේද මෙතන පල්ලෙහාන් තියෙනවා Google prompt කියලා option එක අන්න ඒක උඩ යාළුවනේ දැන් එකපාරම මෙන්න විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ වගේ menu එකක් එයි. දැන් යාළුවෝ ඔයා කරන්න මෙතන පල්ලෙහාම තියෙන නිල් පාටින් manage device කියලා option එක අන්න ඒක උඩ යාළුවෝ ඔයා එකපාරක් මෙන්න විදිහට touch කරන්න. දැන් යාළුවෝ ඔයාලට බලා ගන්න පුළුවන් මේන menu එකෙන් ඔයාගේ Gmail එකට log වෙලා තියෙන phone සහ computer සියල්ලම. දැන් යාළුවනේ ඔයා මෙතන තියෙන list එක හොඳින් බලන්න. මෙතන යාළුවනේ ඔයා පාවිච්චි කරන නැති පරණ phone එකක් හරි ඔයා කවදාවත් දක්ම නැති phone model එකක් මෙතන තියෙනවා නම් ඒ කියන්නේ කවුරු හරි හොරෙන් ඔයාගේ account එක පාවිච්චි කරනවා. ඉතින් යාළුවනේ දැන් ඔයාලට සැකසහිත device එකක් හම්බුණා කියමු. දැන් බලමු යාළුවනේ ඒක අයින් කරන්නේ කොහොමද කියලා. මුලින්ම යාළුවනේ ඔයා device එක උඩ එකපාරක් touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙන session out කියලා option එක අන්න ඒක උඩ යාළුවනේ ඔයා එකපාරක් touch කරන්න. ඊට පස්සේ යාළුවනේ ඒ log වෙලා තිබ්බ device එකේ session එක මෙන්න මේ විදිහට අපේ Google account එකෙන් remove වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට example බලාගෙන මම පොඩ්ඩක් මෙන්න මේ විදිහට තවත් device ටිකක් log out කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ ඔන්න ඔය විදිහට තමයි නිවැරදිව ඔයාගේ Google account එකට වෙන කෙනෙක් login වෙලා ඉන්නවා නම් ලේසියෙන්ම remove කරන්න. ඉතින් යාළුවෝ අද වීඩියෝ එක ගැන ඔයා මොකද හිතන්නේ? වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්න, comment කරන්න, ඒ වගේම වීඩියෝ එක යාළුවගේ යාළුවන්ගේ අතර share කරන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ නැවත මේ වගේ වැදගත් වීඩියෝ එකක් හමු වෙමු. එහෙනම් සුබ දවසක්.